මම අද හදන්නේ සංජා රෙසිපි එකක්. මේක චයිනා ග්‍රාස් කියලා තමයි මේකට කියන්නේ. මේක ඇවිල්ලා ජෙලි වගේම තමයි. හැබැයි ඊට වැඩිය ගොඩක් රසයි. මේක හදන්නත් එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනට හදා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් චයිනා ග්‍රාස්. මේක හදන්න කලින් ඔයාලා පුළුවන් නම් විනාඩි 10ක් විතර පෙඟෙන්න තියලා ගත්තත් කමක් නැහැ. කිරි මිලිලීටර් 500ක් මම ගත්තා. තව වතුර කෝප් එකහමාරක් වගේ ගන්න. වතුර නම් එච්චර ඕනේ වෙන්නේ නැහැ. තව සීනි කෝප භාගයක් ගන්න. කලරින් ගන්න. මේකට කලරින් පොඩ්ඩක් දාන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට රෝස් වෝටර් රෝස් සිරප් වගේ තියෙනවා නම් ඒක දාලා හදන්න. එතකොට තවත් රසයි. මුලින්ම කිරි ටික උතුර ගන්න ඕනේ සීනි ටික දාලා. කිරි ටික හොඳට රත් කරගන්න ඕනේ සීනි දිය වෙනකම්. මේ අතරතුර ඔයාලා චයිනා ග්‍රාස් ටික පොඩක් වතුරකින් කපලා මේ වතුරේ පිඟෙන්න තියාගන්න විනාඩි 10ක් වගේ. නැත්තම් ඕනෙත් නැහැ. මට නම් මෙතනදී අමතක වුණා පිඟෙන්න තියන්න. මේක ඇත්තටම රස්නේ කාලට ගොඩක් හොඳයි කන්න. සීතල කෑමක් මේක. සීනි දාන්න නැතුව හදලා කන්නත් පුළුවන් සීනි කන්නේ නැති අයට. දැන් කිරි ටික පොඩ්ඩක් රත් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් හොඳට රත් කරගන්න ඕනේ කිරි ටික. දැන් මේක මම ලිපෙන් අරගෙන පැත්තකින් තියාගන්නවා. ඔයාලට පුළුවන් අර වතුර පෙඟෙන්න දාපු චයිනා ග්‍රාස් ටික ඒ වතුරම අයින් කරන්නේ නැතුව අයින් කළා හරි කමන්නේ වතුර කෝප්පයක් විතර දාලා ඒක හොඳට දිය කරගන්න ඕනේ. ඒක රත් වෙනකොට දිය වෙනවා. ඒ ටික කපලා මෙහෙම දාන්න මට පෙඟෙන්න දාන්න බැරි වුණා. පස්සේ මම ටික වෙලාවක් තියලා තමයි ආයෙ ලිපෝන් කරගත්තේ. මේ විදිහට කපලා දාන්න. මේකේ තව මුල් වගේ තියෙන චයිනා ග්‍රාසුත් තියෙනවා. මේකට චයිනා ග්‍රාස් කියලා කියන්නේ. ඒකට සංජා කියලා තමයි කියන්නේ. හැබැයි දෙකම එකයි. හැබැයි ඒක මේ මුල් වගේ තමයි තියෙන්නේ. මුල් වගේ. ඒකට කලරින් දාලා තමයි කඩවල් වල තියෙන්නේ. ඒකට ඇවිල්ලා මුහුදු පැලෑටි කියලා තමයි කියන්නේ. ඒ සංජා වලට. ඒ කියන්නේ ඒක මුහුදු පැලෑටි වර්ගයක්. දැන් මේක දිය වෙලා තියෙන්නේ. තව ටිකක් දිය කරගන්න ඕනේ. මේක හොඳටම දිය වෙනවා. ඒ ටික
මේ විදිහට කලවම් කරගෙන පොඩක් දිය කරගන්න. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් දිය වුණාම අර කෑලි කෑලි තියෙන්නේ නැති වෙන්න දිය කරගන්න ඕනේ. දැන් මේ ටික දිය වුණාට පස්සේ අපි ආයෙ අර උතුරගත්ත කිරි ටිකට මේ මිශ්‍රණය එකතු කරගන්න ඕනේ. ලිප ගොඩක්ම හයි ෆ්ලේම් එකේ තියන්න එපා. මීඩියම් හීට් එකේ තියලා රත් කරගන්න අර මිශ්‍රණෙත් එකතු කරලා. ඒක හොඳට දිය කරගන්න ඕනේ කිරිත් ටික මිශ්‍රණෙත් එක්කම. පස්සේ ඔයාලට කැමති කලරින් එකක් මේකට එකතු කරගන්න පුළුවන්. කලරින් දාන්න නැත්නම් ඔයාලගේ රෝස් සිරප් එහෙම තියෙනවනම් ඒකත් දාන්න. රෝස් සිරප් දාලා හදන්න. එතකොට ගොඩක් රසයි මේක. තව ඔයාලට පුළුවන් එනසාල් කුඩු කරලා එකතු කරගන්න. එතකොට සුවඳයි මේක. මම නම් එකතු කරගත්තේ නෑ. ඔයාලට පුළුවන් එනසාල් කුඩු කරලා එකතු කරගන්න. දැන් මේක ගොඩක් වෙලා රත් කරගන්න ඕනේ නැහැ. පොඩ්ඩක් රත් කරගත්තට පස්සේ මේක පෙරා ගන්න ඕනේ. මේ විදිහට පෙරා ගත්තට පස්සේ අපිට මේක ඔයාලා කැමති තැටියකට දාගන්න පුළුවන්. මේක නිවුනට පස්සේ ෆ්‍රිජ් එකේ තියන්න පැයක් විනාඩි 30ක් 45ක් වගේ තියන්න. එතකොට හොඳටම සෙට් වෙනවා මේක. ෆ්‍රිජ් එකේ තියන්නම ඕනෙත් නැහැ. ෆ්‍රිජ් එකේ දාන්න නැතුවත් සෙට් වෙනවා මේක. හැබැයි ෆ්‍රිජ් එකේ තිබ්බොත් ඉක්මනට සෙට් වෙනවා. මේක නිවුනට පස්සේ මම මේක ෆ්‍රිජ් එකේ තියලා තමයි ගත්තේ. මම ඔයාලට අරන් පෙන්නන්නම් මේක කොහොමද තියෙන්නේ කියලා. මේක ගොඩක් රසයි. හැමදාම ජෙලි හදනවට වඩා මේකක් හදලා කන්න ගොඩක් රසයි ජෙලි වලට වඩා. මේ තියෙන්නේ මම ෆ්‍රිජ් එකේ තියලා ගත්තේ විනාඩි 45කට පස්සේ. මේ දෙකම හොඳටම සෙට් වෙලා තියෙන්නේ. අපිට මේක කෑලි කපා ගන්න පුළුවන් හොඳට සෙට් වුණොත්. මේ විදිහට තමයි තියෙන්නේ හදාගත්ත සංජ රෙසිපි එක. ඔයාලත් හදලා බලන්න මේක ගොඩක් රසයි. තවත් වීඩියෝ එකේ හම්බ වෙමු. බයි.